හායි යාළුවනේ මං ගිය සතිය ඇවිල්ලා බණ්ඩක්කා හිටෙව්වා. ඒ බණ්ඩක්කා මේ සැරේ දැන් චූටි පැල දාලා මං ඒ පැල වලට පෝර දාන ගමන් මේ ඉන්නේ. මේ චූටි පැලුවේ මම සුද්ධ කරලා මේ පැල වලට පෝර දානවා. ඔය පේනව නේද පුංචි පුංචි පැල තියෙනවා මගේ. මං මේ වෙලාවේ ඒ ටික සුද්ධ කරලා ඒ ටික හරි ගස්සලා දාලා අදත් වැස්සක් එන්න වගේ තියෙනවා. ඉතින් මේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ගිය සතියේ වීඩියෝස් එකක් කළා. වීඩියෝ එක මට දාගන්න වෙලාවක් උන්නේ මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්න දාන්නම් පෝර ගහන එක. මගේ කුඹුර ටිකක් කහ වේගෙන යනවා පොහොර මදි වෙලා. දැන් පෝර ටික ගහන්න ඕනේ අද හෙට. දැන් කොහොම හරි අද දවසේ ගහන්න තමයි බලන්න ඉන්නේ. පෝර ගහන්න එක්කෙනෙක් හොයාගෙන පෝර ටික ගහලා දාන්න ඕනේ. හොඳයි නේද මගේ කුඹුරු ටික? මට නම් සතුටුයි ඉතින්. මේ පාරෙන් එහා පැත්තේ පොල් ගහ පේන හරියට තියෙන මගේ කුඹුර. ලස්සනයිද? හොඳයිද? කාන්තාවක් හැටියට මං තනියෙන් කරන වැඩක් මේක. ඉතින් සෑහෙන මහන්සියක් අරගෙන බණ්ඩක් කටිකකුත් දාගෙන යනවා. මේ බණ්ඩක් කපල ලස්සනට හදනවා. බලමු මේව ටිකක් ලොකු කරගෙන කොහොමද කියලා මං සැරෙන් සැරේ ඔයගොල්ලන්ට වීඩියෝස් දාන්නම්. පස් ගොඩ කරන්න ඕන වෙලාව දැන් මේ මට පැලවලට ඔය. ඉතින් හැමෝම සතුටෙන් කියලා අහන්න විදිහක් නැහැ. මොකද රටේම ගම් වතුර තත් එක පිටාර ගිහිල්ලා, ගෙවල් කැඩිලා, නාය ගිහින් කාටවත් සතුටු මොහොතක් නෙමෙයි. රටේ මිනිසුන්ගේ අපේම සහෝදරින්ගේ ඥාතීන්ගේ ගෙවල් දොරවල් තමයි විනාශ වෙලා තියෙන්නේ. ඒවටත් අපි සහයෝගය දෙන්න ඕනේ. මම නම් ඉතින් සහයෝගය දෙන ගමන් තමයි මේ කොයි දෙයක් කරන්නේ. ඒගොල්ලන්ට අලුත්ම ඇඳුම් ටිකක් එහෙම මම යවුවා. ඒවත් කරනවා මම. හැමදේම කරන අතර මේ දේවලුත් කරගෙන යනවා ඉතින්. මේ තියෙන්නේ මගේ ඉතුරු බණ්ඩක්ක පඳුරු ටික වටේම සුද්ධ කරලා ඒ තැන් වල තියෙන වල් ගස් අයින් කරලා වල් ගස් ටික මුලින්ම අයින් කරන්න ඕනේ. ඒව අයින් කරලා තමයි නැත්තම් ඒ ගස් වලටත් මේ දාන පෝර ටික අදිනවනේ. ඉතින් මම ඒවා සුද්ධ කරන ගමන් වටේ සුද්ධ කරලා තමයි දහන්නේ පෝර. පෝර එළවලු පෝර චුට්ටක් ගෙනාවා දාන්න. චුට්ටක් දාන්න ගිනි පෙට්ටියක ප්‍රමාණයක් දානවා. හොඳයි නේද මගේ වගාව? ඉතින් ඔය විදිහට තමයි මම මේ ටික කරගෙන යන්නේ. බලමු ඉතින් ඉදිරියට මට දෙයියනේ කියලා මේ වැඩ කටයුතු ටික සාර්ථක වෙලා රටේ ජනතාවටත් හාල් හිගයක් නැති වේවා. හැමෝටම ආහාර විජ විජහට වගා කරලා මේ තියෙන කරදර වලින් නැගිටින්න යලිත් සැරයක් අපේ මයට මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ සිංහල ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා එහෙම කට්ටියක්
අපේ අය මේ සාමාන්‍යයෙන් දවසෙන් දෙකෙන් අපි නැගිටින්න තමයි දඟලන්නේ. කොච්චර විනාශයක් වුණත් අපි නැගිටින්න බලනවා. ඒක අපේ හැටි. අපේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ හැටි. කොහොම හරි ඒ නැගිටින්න බෙරදරන අයටත් අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් විදිහට ඒගොල්ලන්ට වතුර බෝතලයකින් හරි උදව්වක් කරලා මේ අපේ හොරණ රජමහ විහාරය විද්‍යාරත්න පිරිවන බඩු එකතු කරනවා. ඒගොල්ලන්ට වතුර බෝතලයකින් හරි සහයෝගයක් දෙනවා නම් ඒවා ගෙනහිල්ලා ඒ අවශ්‍ය දුෂ්කර පළාත්වලට බෙදා හරිනවා. ඒ නිසා ඒවටත් උදව් කරලා අපි අපේ හොරණ හැමෝම ඒවට උදව් කරන්න කියලා මම කියනවා. ඉතින් යාළුවනේ මං කරන වැඩ හොඳද කියලා බලන්නකෝ. මං හොඳට වැඩක් කරනවා නම් මට ඒකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයාලගේ කමෙන්ට්, ලයික් මං හරිය අගයකට සලකනවා. ඔයාලට බොහොම ස්තුතියි. බුදු සරණයි, දෙවි පිහිටයි.